ඔයාලා දැන් එකතු වෙලා තියෙන්නේ The Sun in the Dark drama එකේ 4 වෙනි කොටසත් එක්ක. කතාවට යන්න කලින් Mind of Cinema channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා ළඟ තියෙන bell button එක click කරන්න. එහෙනම් අපි යමු අද කතාවට. අද කතාව පටන් ගත්තෙම පෙන්වන්නේ වන්යන් සහ ෂියාවෙන් සිටින සටන් විමයි. භායි ෂියාවෙන් සහ වන්යන් එකිනෙකාට මුහුණ දී සිටියේ මාරාන්තික සටනකට. භායි ෂියාවෙන් අමාරුවෙන් ඉද්දී වන්යන්ගේ මූණේ කුරුරු සතුටක් තියෙනවා කියලා අපිට පෙන්නනවා. මේ වෙලාවේ යුන්යා කියනවා භායි ෂියාවෙන් ඔයාගේ හිත එක තැනක තියාගන්න කියලා. යේ චෙන්නුවන් භායි ෂියාවෙන්ගෙන් අහනවා ඔයාට එච්චරටම භූතයෙක් වෙන්න ඕනේද කියලා. ඒක ඇහුණ ඇය නෑ කට වහගන්න කියලා කෑගසමින් වන්යන්ට දරුණු පහක්. සටන දිහා බලන් හිටපු සියලුම ජ්‍යෙෂ්ඨවරුන් ඒක දැකලා ගොඩක් කලබල වුණා. ඒක කොහොමද වෙන්නේ? පළමු ජ්‍යෙෂ්ඨයා විශ්වාස කළ නොහැකි ලෙස ඇහුවා. භායි ෂියාවෙන් එච්චරටම ශක්තිමත්ද? වන්යන් රැවටීමක් සිදු කළත් දිනන්න බැරි වුණා කියලා ඔහු තමාටම කියා ගත්තා. ඔවුන්ගේ විස්මයට හේතුව වූයේ භායි ෂියාවෙන් සටන ජයගෙන තිබීමත් වන්යන් බිම වැටී සිටීමත්ය. ඒත් එක්කම ජ්‍යෙෂ්ඨයා ඔයා පැරදුනා කියලා භායි ෂියාවෙන් වන්යන්ට කියනවා. දැන් අපිට පෙන්වන්නේ හූයි වූ වාසස්ථානයේ පුහුණු වෙමින් ඉන්න ෂියාවෙන්ට චෙන්නුවන් කියනවා හූයි වූ වාසස්ථානයට අමුත්තෙක් ඇවිත් කියලා. මොකද්ද කියලා ෂියාවෙන් අහනවා. යේ චෙන්නුවන් කියනවා ඔබේ අධීක්ෂකවරයා ඇවිත්. නමුත් පුහුණු වීම කෙරෙහි අවධානය යොමු කරන්න. බලන්න වටින දෙයක් නැහැ කියලා. ඊට පස්සේ යේ චෙන්නුවන් කියනවා යූලාන් වනාන්තරයේ ඔබේ බලය වැඩිවීම දවස් කිහිපයකට කලින් සිදු වුණා. ඒත් ඒ ගැන විදිහිටියන් කිසිවෙක්ම ඔබෙන් ප්‍රශ්න අහන්න ආවේ නැහැ. ඒක පුදුමයි කියලා. එතකොට ෂියාවෙන් කියනවා ඇයි? සමහර විට ඔවුන්ට එය නොපෙනෙන්න ඇති කියලා. ඔවුන් ඔබ තරම් බොළඳ නැහැ. අවසාන පරීක්ෂණ දිනයේදී ඔබ ඔබේ ගුරුවරයා සමග සටන් කරනවා. ඔහු ඔබව නුසුදුසුක කරයි කියලා මම හිතුවා. ඒත් දැන් ඔවුන් ප්‍රසිද්ධියම ක්‍රියා නොකර කුමන්ත්‍රණය කරනවා කියලා යේ චෙන්නුවන් කියනවා. මට මගේ ගුරුවරයා පරදවන්න බැහැ. ෂියාවෙන් සුසුම් හෙළුවා. ඔබට යුන්යාට මත්ද්‍රව්‍ය දීලා ඔහුගේ බලය දුර්වල කරන්න පුළුවන්. යේ චෙන්නුවන් යෝජනා කළා. ෂියාවෙන් ඒක ප්‍රතික්ෂේප කළ නිසා යේ චෙන්නුවන් ඇයව හාවෙක් බවට පත් කරලා ඔහු ඇයගේ ශරීරයට මාරු වුණා. ඊට පස්සේ යේ චෙන්නුවන් ෂියාවෙන්වත් අරන් යුන්යා ළඟට ගිහින් ඔහුට කන්න කියලා රස කැවිලි වගේක් දුන්නා. ෂියාවෙන් කොච්චර කෑ ගහලා කන්න එපා කිව්වත් ඒක යුන්යාට ඇහුනේ නෑ. ඒ වෙලාවෙම යුන්යා රස කැවිලි වල රහ බලලා කිව්වා ඒව රසයි කියලා. එතකොටම යේ චෙන්නුවන් ෂියාවෙන්ව අරන් එතනින් යන්න පිටත් වුණා. දැන් පෙන්වන්නේ යේ චෙන්නුවන් නැවත ෂියාවෙන්ට ඇගේ ශරීරය ලබා දෙනවත් එක්කම ඇය ඔහුට පහර දෙනවා. ඒත් එක්කම ඔහු ඇයගේ අතින් අල්ල ගන්නවා. මම ඔබට උදව් කළා. ඒත් මේකද ඔයාගේ කළගුණ සැලකීම කියලා යේ චෙන්නුවන් අහනවා. ෂියාවෙන් කියනවා ඔයා නින්දිතයි යේ චෙන්නුවන් කියලා. ඇය යන්න හදනකොටම ඔහු ඇයව ආත්මීය බන්ධන කඹයෙන් ඇදලා ඔහු ළඟට ගන්නවා. කොහෙද යන්නේ? යේ චෙන්නුවන් තර්ජනාත්මක ලෙස ඇහුවා. ඔයා නිකරුණේ යමක් කරන්න හැදුවොත් මම ඔයාව නිහඬ කරනවා. විෂ දීම ගැන සැලැස්ම සාර්ථක වෙනකම් ඔයා කිසි වචනයක් පිට කරන්න එපා කියලා ආයෙත් යේ චෙන්නුවන් ෂියාවෙන්ට කියනවා. මම කරන්නේ නැහැ. මම ගුරුතුමාට හානි කරන්න දෙන්නේ නැහැ කියලා ෂියාවෙන් තරහෙන් කිව්වා. ඒත් එක්කම ඔහු ඇයට ඔහුගේ යක්ෂ ශක්තිය ලබා දෙන්න පටන් ගත්තා. අයියෝ මට මේක දරා ගන්න බැහැ. ඔහුගේ බලය වැඩි. මේ සටන අතරතුරේදී කිසිම දෙයක් වැරදියට වෙන්න බැහැ. මම ඔහුව පාලනය කරන්න ක්‍රමයක් හොයා ගන්න ඕනි කියලා ඇය හිතලා ෂියාවෙන් ඇගේ මල්ල ඇතුළට ගිහින් මල්ල ඇතුළේ ඉන්න මුර්ගයාව හමු වෙනවා. ඔබ මගේ දරුවා මැරූ කෙනා හොයාගන්න මට උදව් කරනවද කියලා මුර්ගයා ෂියාවෙන්ගෙන් ඇහුවා. නෑ කියලා ෂියාවෙන් පිළිතුරු දුන්නා.
මට ඔබට වැදගත් කාර්යයක් තියෙනවා කියන්න. ඒක ඔබේ පුතාගේ පැළිගැනීමක් නෙවෙයි. ඔබ මට ඒ කාර්යයට උදව් කළොත් මම අපේ ස්වාමි සේවක බැඳීම අත්හරිනවා. ඔබව නිදහස් කරනවා. ඒ වගේම මිනීමරුව හොයාගන්න උදව් කරනවා කියලා ෂියාවුන් යෝජනා කරනවා. එතකොට මුර්ගයා කියනවා ඔබේ වචනය රකින්න වංචා කරන්න එපා. හරි ඔබට මගෙන් කරන්න අවශ්‍ය මොකක්ද කියලා අහනවා. ෂියාවුන් කියනවා යේ චෙන්නුආන්ව මට කොටු කරගන්න ඕනි කියලා. ඒත් එක්කම මුර්ගයා මල්ලෙන් එළියට එනවා. ඒ වුණ යේ චෙන්නුආන් බායි ෂියාවුන් දැන් මොකද්ද කරන්නේ ඔයා කියලා කෑ ගැසුවා. කලිනුත් අපිට පෙන්නුව විදිහටම මේ වෙලාවෙත් යේ චෙන්නුආන් මුර්ගයාට හොඳටම බය වෙනවා. මේ සිදුවීමෙන් පස්සේ අපිට පෙන්නනවා අවසාන සටනට වේදිකාව සූදානම් වෙන විදිහ. අද ජයග්‍රාහකයාට දිව්‍යමය කඩුව භාවිතා කිරීමේ අයිතිය ලැබෙනවා. ඒ වගේම රාත්‍රී දේවතාව මුද්‍රා තැබීමටත් කියලා අමරණීයා ප්‍රකාශ කළා. ඊට පස්සේ ආයෙමත් අමරණීයා කියනවා යුන්යා බායි ෂියාවුන් ඔබේ ගෝලයා. ඒත් මේක තීරණාත්මකයි. ඒ නිසා දයාව නොපෙන්වන්න කියලා. මම මගේ උපරිමය කරන්නම් යුන්යා කියනවා. ෂියාවුන් මම ඔබේ ගුරුවරයා. ඒත් මං බලාපොරොත්තු වෙනවා ඔබ ඔබේ සම්පූර්ණ බලය යොදවයි කියලා. ඒ වගේම ඔබේ උපරිමය කරනවා කියලා. යුන්යා ෂියාවුන්ට කියනවා. ගුරුතුමනි මම කියලා ෂියාවුන් කතා කරන්න උත්සාහ කළත් චෙන්නුආන් කරලා තිබුණු මන්තරය නිසා ඇයට කතා කරගන්න බැරි වෙනවා. ඒත් එක්කම ඇය හිතුවා මට තවම කියාගන්න බැහැ. මම මොකද කරන්නේ මට ගුරුතුමාට විෂ ගැන අනතුරු අඟවන්න ඕනේ කියලා. ෂියාවුන් ඔබේ අදහස මොකක්ද කියලා යුන්යා ඇහුවා. එතකොටම වැඩිහිටි අමරණීය කියනවා බායි ෂියාවුන් ඔබ දැන් ප්‍රහාර නොකරනවා නම් ඔබ පරදිනවා කියලා. එතකොට බායි ෂියාවුන් ආයෙමත් හිතනවා මම ප්‍රහාරයක් නිරූපණය කරන්නම්. ඒ වගේම ඔහුගේ විෂ ප්‍රහාරය එන්න කලින් මම පරදින්නම්. එතකොට ගුරුතුමාට දිව්‍යමය කඩුව ගන්න පුළුවන් කිසිම සැකයක් නැතුව කියලා. යුන්යා සහ ෂියාවුන් සටන පටන් ගන්නවා. නමුත් හදිස්සියෙම යුන්යා තුවාල ලැබුවා. යුන්යා ඇයි යුන්යාට තුවාල වෙලා කියලා වන්යයන් කිව්වා. අමරණීයන් බායි ෂියාවුන්ට මන්තරයක් දාමින් හිර කරන්න පටන් ගත්තා. ඒත් එක්කම ෂියාවුන් ඔබ රාත්‍රී වංශයේ බලය භාවිතා කරනවද? ඔබ ඔවුන්ගේ ඔත්තුකාරියක්ද? අමරණීයන් ඇයගෙන් ප්‍රශ්න කළා. මම නෙවෙයි බායි ෂියාවුන් අමාරුවෙන් කිව්වා. බායි ෂියාවුන් තවමත් ප්‍රතික්ෂේප කරනවද? එහෙනම් අපි ඔබව කඩුවට බිලි දෙන්නම්. ඔවුන් කෑ ගැහුවා. මගේ ස්වාමීනි අපි විමර්ශනය කරලා නෑ. ෂියාවුන් ඔත්තුකාරියක් නෙවෙයි. යුන්යා විරෝධය පළ කළා. අපි විමර්ශනය කරලා නැති වුණත් කඩු මාස්ටර් මෙතරම් සැකසහිත කෙනෙක් වෙන්න බැහැ කියලා පළමු ජ්‍යෙෂ්ඨයා කිව්වා. දිව්‍ය කඩුව නපුර නසයි. ඇයි මිනිසෙකු එයට බිලි දෙන්නේ? විමර්ශන පවා සාධාරණ නැත්තම් අපි රාත්‍රී වංශයෙන් වෙනස් වෙන්නේ කොහොමද? යුන්යා කෑ ගැහුවා. යුන්යා රාත්‍රී වංශයේ ක්‍රියාවන් නිසා තුන් ලෝකයම දුක් විඳිනවා. ඔබ දන්නවාද? ඔබට තවමත් දයාව පෙන්වන්න පුළුවන්ද? ගිහින් දිව්‍ය කඩුව ගන්න. ඔබේ පෞද්ගලික ආශාවන් වෙනුවෙන් තුන් ලෝකේ පහතට හෙලන්න එපා කියලා පළමු අමරණීයා කියනවා. ෂියාවුන්ගේ නම කියමින් යුන්යා ඇය දෙස දුකින් බැලුවා. යේ චෙන්නුආන් මට තවදුරටත් මේක දරාගන්න බැහැ. මම මෙහෙම මැරුණොත් සමහර විට යේ චෙන්නුආන්ගේ ආත්මය සදහටම සිර වෙලා තියෙයි. හොඳයි අවුම් වශයෙන් මගේ පළිගැනීම හරි සිදු වෙනවා. ෂියාවුන් සිතුවා අම්මේ මම එනවා. ඇය නිහඬවම මිමිනුවා. ඒත් එක්කම නොහිතපු විදිහට මෙතනට චෙන්නුආන් එනවා. ඔබට තවම මැරෙන්න බැහැ. අද දවසේ කාරණය මම ඔබට විසඳලා දෙන්නම්. යේ චෙන්නුආන් කිව්වා. යේ චෙන්නුආන් ඔබ මෙහි සිටින්නේ ඇයි? ෂියාවුන් පුදුමයෙන් ඇහුවා. මම ඇත්තටම එන්නේ නැතුව හිටියානම් ඔබට දැන් මැරෙන්න සිද්ධ වෙනවා. ගිහින් දිව්‍ය කඩුව ගන්න කියලා ඔහුගේ යක්ෂ ශක්තිය ඇයට දුන්නා. ඊට පස්සේ ඔහුගේ බලයෙන් අමරණීයන් හට පහර දුන්නා. ඒත් එක්කම ෂියාවුන් දිව්‍ය කඩුව ගන්න ගියා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ දිව්‍ය කඩුව ඇතුලේ ඉන්න චෙන්නුආන්ගේ ශරීරයට ඔහුගේ ප්‍රාථමික ආත්මය ඇතුල් වෙනවා.
මේ වෙලාවේ ෂියාओයින් හිතනවා ඔහුට ඔහුගේ ශරීරය ලැබුණා. දැන් ඔහු මාව විනාශ කරයි. ඊට කලින් මම ඔහුව විනාශ කරන්න ඕනි කියලා. ඇය ඔහු ළඟට යද්දිම ඔහුව බිමට වැටුණා. ඒත් එක්කම ඔහු නැවත නැගිටලා ඇහුවා ඔබ මාව මරන්නද හදන්නේ කියලා. ඇය කියනවා මං ඔබව මරනවා මගේ අම්මගේ පලිය ගන්න කියලා. මේ වෙලාවේදී ඔහුත් ඇයව කේන්ති ගස්සන්න පටන් අර ගන්නවා. ඒ නිසා ෂියාओයින් ඔහුට කඩුවෙන් අයිනවා. ඔහු තවත් එය ඔහුගේ ශරීරයට ඇතුල් කර ගන්නවා. ෂියාओයින්ට හිතෙනවා මෙතන මොකක් හරි වැරැද්දක් තියෙනවා කියලා. ඇය නැවත කඩුව අරන් දිව්‍ය කඩුවෙන් එළියට එනවා. ඇය දිව්‍ය කඩු මාස්ටර් වෙන්න බැහැ. ඔවුන් රාත්‍රී වංශයෙන්. ඇය නපුරුයි. පලවා හැරිය යුතුයි. අමරණීයන් කෑ ගැසුවා. ඒත් එක්කම යේචෙන්යුආන් ෂියාओයින්ගේ පිටිපස්සෙන් මතුවුණා. මේ නිසා හැමෝම හිතාගත්තා ෂියාओයිනුත් රාත්‍රී වංශයේ කෙනෙක් කියලා. ඉතින් මගේ ස්වාමීනී ෂියාओයින් මගේ ගෝලයා. මමම ඇයව ඉවත් කරන්නම්. යුන්යා ඉදිරියට ආවා. හොඳයි. බායි ෂියාओයින් මම ඔබෙන් අන්තිම වතාවට අහනවා. ඔබ ඇත්තෙන්ම යේචෙන්යුආන් සමග මට විරුද්ධව සහ මුළු නව ස්වර්ගයටම එරෙහිව සිටිනවද? යුන්යා අවසන් වරට ඇසුවා. ගුරුතුමිනි ඔබට මාව විශ්වාස නැද්ද? ෂියාओයින් ඇසුවා. මේ කතාබහ අතරතුරේ වැඩිහිටි අමරණීයා යුන්යාගේ කඩුවට මන්ත්‍රයක් කරලා ෂියාओයින්ට පහර දුන්නා. ෂියාओයින් කියන ගමන් යේචෙන්යුආන් ඇයගේ මැද්දට පැන්නා. ඒ නිසා ඒ කඩු පහරින් ඇයව බේරගන්න පුළුවන් වුණා. මේ දේත් එක්ක ෂියාओයින් ගුරුතුමිනි කියනවත් එක්කම යුන්යා දෙස දුකෙන් බැලුවා. ඇයි ඔබ මාව බේරගත්තේ? ඔබේ අනුකම්පාව මගේ ජීවිතය බේරගත්තා කියලා ෂියාओයින් යේචෙන්යුආන්ට කියනවා. කෙසේ වෙතත් ඔබේ දුක් විඳීම දීර්ඝ කිරීමට මට ඔබව ජීවත් කරන්න වෙනවා. ඔබට දැන්ම මැරෙන්න බැහැ යේචෙන්යුආන් අමුතුවට කිව්වා. බායි ෂියාओයින් මගේ ගෝලයා. රාත්‍රී දේවතාව. ඇයව මට බාර දෙන්න. යුන්යා යේචුආන්ගෙන් ඉල්ලා හිටියා. ඔබේ ගෝලයා? ඒත් ඔබ ඇයව මරන්න හැදුවා නේද? ඒ වගේම වැඩිහිටියන්ටත් අවශ්‍ය වුණා ඇයව කඩුවට බිලි දෙන්න. ඔබලා ඇත්තටම ධාර්මිකයිද? යේචෙන්යුආන් සිනාසුණා. බලන්න ඔබට තවමත් අවශ්‍යද මෙවැනි තැනක ඉන්න? ඔහු ෂියාओයින්ගෙන් ඇහුවා. කලින් වතාවල් වල වගේ ෂියාओයින් මේ අවස්ථාවේදී ඒක ප්‍රතික්ෂේප කළේ නැහැ. ඇය ඉතා දුක්ඛිත මූණකින් යේචෙන්යුආන් කියන වචන විතරක් කිව්වා. ඒ නිසා යේචෙන්යුආන් ඇයගේ අතින් අල්ලගෙන ඇය එක්ක එතනින් පලා ගියා. බායි ෂියාओයින් සහ යේචෙන්යුආන් පලා ගිහින් ඇය අමරණීය නිකායට ද්‍රෝහියෙක්. නව ස්වර්ගයේ වාර්තාවලින් බායි ෂියාओයින්ගේ නම මකා දමන්න. රාත්‍රී වංශය සමග කුමන්ත්‍රණ කරන ඕනෑම අයෙක් පලවා හැරිය යුතුයි. අමරණීයන් කිව්වා. මගේ ස්වාමීනී මේ සියල්ල මගේ වරදක්. ඔවුන්ව නොනැවත්වීමත් මගේ වරදක්. යුන්යා හිස නමා සමාව ගත්තා. අද සිට බායි ෂියාओයින් වෙනුවෙන් තුන් ලෝකය පුරා වරෙන්තුවක් නිකුත් කරන්න. කෙනෙක් ඇයව දැක්කොත් වහාම අල්ල ගන්න. ඇය විරුද්ධ වුවහොත් ඇයව එතනම මරන්න. අමරණීයා ප්‍රකාශ කළා. අද කොටස මෙතනින් අවසන් වෙනවා. ඔයාලා මේ කතාවට කැමති වුණාද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අපි ඊළඟ කොටසින් ඉක්මනට හමු වෙමු.